Hello, good morning. දැන් වෙලාව උදේ හරියටම 8යි 10යි. අද යම් මම එක්ක බාන අද මගේ මොනවද තියෙන වැඩ කියලා. මගේ වැඩ කියන්නේ අද මට ෆැක්ටරි ෂූට් එකක් තියෙනවා. මගේ කලින් වීඩියෝ එක ඔයගොල්ලන් බැලුවා නම් ඒකේ මම ගියේ ඒ ෆැක්ටරි කට්ටියව හම්බෙලා කතා කරගෙන ඒ වැඩේ වෙන විදිය ඊට පස්සේ ලොකේෂන් එක බලන්න ලොකේෂන් එක තැන කොහොමද කියලා අපි වීඩියෝ ෂූට් එකක් normally කරන්න කලින් මේක corporate shoot එකක් කරන්න කලින් අපි normally ඒ ලොකේෂන් එකට first යනවා ගිහිල්ලා ඒක දැන් අපි scene by scene අපි කොහොමද shoot කරන්නේ මොන angles වලින්ද ඒක ඇතුලේ factory එක මොන විදියටද තියෙන්නේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා අපි ගිහිල්ලා බලන දේවල් ඉස්සෙල්ලාම ඒගොල්ලෝ එක්ක අපි කතා කරගන්නවා අපිට මෙන්න මේ වගේ බජට් එකක් යයි කියලා ෂූට් එකට ඒගොල්ලෝ එක්ක කතා කරගෙන ඒගොල්ලෝ එකට ඕකේ වුණාට පස්සේ ලොකේෂන් එක බලලා අපි ඩිසයිඩ් කරනවා කවද්ද කරන්නේ කියලා ඩේට් එක ෆික්ස් කරගන්නවා ෆික්ස් කරගෙන තමයි අපි ෂූට් එක ස්ටාර්ට් කරන්නේ අද අපි යන්නේ ෂූට් එක කරන්න ෆැක්ටරි එකේ මගේ ටීම් එකයි ඔක්කොම එතනට ගිහිල්ලා ඉන්නේ මම දැන් තමයි යන්නේ උදේ 7ට අපි එතන ෂූට් එක ස්ටාර්ට් කරන්න අද හරි ලස්සන දවසක් පායලා තියෙනවා මම බය හිටියද උදේ නිකන් වැස්ස වහින්න වගේ තිබ්බ හින්දා වහීද කියලා වැස්ස නම් අපි කරන්න යන ෂූට් එක එතකොට අපිට ලේට් වෙනවා ඒතර ගොඩක් ප්‍රශ්න වැඩි වෙනවා ඉතින් අද මං හිතන්නේ එහෙම වෙන එකක් නැහැ කියලා දැන් මං අතුරුගිරියෙන් හයිවේ එකට දැම්මා අපි යන්න ඕනේ බණ්ඩාරගම තමයි අපේ ලොකේෂන් එකේ තියෙන අද ෂූට් එක කරන ඉතින් අපි එතෙන්ට ගිහලා බලමු එතන වෙන විදිය ෂූට් එක කරන තැන තියෙන්නේ බණ්ඩාරගම මිල්ලෑව කියන පැත්තේ දැන් මම හරියට ඉන්නේ කොට්ටාව උවමාරුව ළඟ අපි එතෙන්ට ගිහලා බලමු අද එතන වෙන විදිය මගේ ටීම් එකේ අය ඔක්කොම එතනට ගිහිල්ලා ඉන්නේ ඒගොල්ලන් වැඩේ දැන් උදේ පටන් අරගෙන ඇත්තේ අපි එතන මොනවද වෙන්නේ මේ පැත්තේ ලස්සන ඒවත් මම අද ඔයගොල්ලන් එක බෙදා ගන්න බලන්න අපි එතනටම ගිහිල්ලා මේ බලමු නේ ඉතුරු ටික පැත්ත පේනවා ලස්සන දැන් ගොඩක් පේනවා මොකද්ද මේ ඉස්සරහන ලොරිය මහින්ද්‍ර අමතක කරන්න හොඳම නැති චරිතයක් පොඩි ටවුමක් මිල්ලේනිය ටවුම කියන්නේ පොඩි ටවුමක් ටවුමකින් තමයි යන්න තියෙන මිල්ලේනිය ටවුම එක්සිට් එකක් කියලා හිතාගෙන යන්න එපා එක්සිට් එකක් නෙමෙයි ෆැක්ටරි එකේ ෂූට් එක ස්ටාර්ට් කළා දැන් අපි ඒක කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ටත් ඒකේ තියෙන අපි ගන්න ෂොට්ස් කොහොමද ගන්නෙ ඒ දේවල් මම ඔයගොල්ලන් එක්කත් බෙදා ගන්න කැමැත්තෙන් ඉන්නවා. අපි ඉස්සරහට මේ ෂොට්ස් ඔක්කොම
වෙන විදිහයි අපි කරන විදිහයි මම ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්නවා. ඉතින් මාත් එක්ක ඉන්න බලන්න. දැන් half of the shoot අපි දැන් කරලා ඉවරයි. තව beauty shots වගේක් ගන්න තියෙනවා. අපි කෝකටත් කියලා වැඩිපුර shots location එකේ තියෙන අපි ගන්නවා. අපි දැන් plan කරේ ඒව නෙමෙයි plan කරලා නැති වුණත් අපි වැඩිපුර shots ගන්නවා. ඒක ඔක්කොම අපි security එකක් විදියට අපි ඒව තියා ගන්න ඔක්කොම shots. මොකද ඒව අපිට පස්සේදී අපි වීඩියෝ එක කරලා ඉවරලා ඒ ඔක්කොම මේ එකට එකතු කරගෙන යනකොට අපිට සාමාන්‍යයෙන් මේ ඕන වෙනවා මේ ඕන වෙනවා වැඩිපුර මේ shots ඒව ලස්සන කරන්න පුළුවන් මේ වීඩියෝ එකේ යන ස්ටෝරි ලයින් එක අපි හදාගත්තා. මේකෙන්ද අපි දැන් ඒව මේ ඒ වගේ shots වගේ දැන් කරන ගමන් ඉන්නේ. දැන් වෙලාව 1යි. ඒක රහයි. Thank you. දැන් මගේ වැඩ එතන ඉවරුණා. ඒවට තාම ෂූට් එක යනවා. මම දැන් එතනින් මගේ ඒ වැඩ ටික කරගෙන ඉවර කරලා දැන් මං ආයි කොළඹ යනවා. ගෙදරට යනවා. ඉතින් අද කොහොමත් මේක තව අද රෑ 8-9වත් වෙනකන් තියෙයි. ඒගොල්ලන්ගේ කරගෙන යයි. දැන් මම යනවා ගෙදර. මම මේක යනකොටත් දැක්කා මේ පන්සල. මට මේ පන්සලට මේ බහින්නම හිතුණා. මම පොඩ්ඩක් බහැලා මේකේ ලස්සන මේ පොඩ්ඩක් බලනවා. බහින්නම හිතුණ පන්සල. ඔයගොල්ලන්ගේ තියෙනවා නම් වීඩියෝ ප්‍රොඩක්ෂන් වැඩ, ඒ කියන්නේ corporate shoots, TV commercials, social media handling, ඔය පැත්තේ ඔයගොල්ලන්ට අපේ services අවශ්‍ය නම් මම ඒකේ link එකක් අපිව contact කරගන්න විදිය කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ යටින් දාන්න. ඔයගොල්ලන් දෙපොළේ අපිව එකේ contact කරගන්න. මම මේ අද ගියපු අද කරපු වීඩියෝ එක corporate shoot එකක්. මම ඒකත් මගේ යට දාන මගේ මේ අපිව contact කරගන්න පුළුවන් link එකේ මම ළඟදී මේකත් අප්ලෝඩ් කරලා තියන්නේ. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් බලලා ඔයගොල්ලන් කවුරු හරි කාට හරි අපේ සර්විසස් ඕනකමක් තියෙනවා නම් අපි මේ පල්ලේ link එක through contact කරන්න. Thank you. දැන් ආයි මම කොළඹ පැත්තට යන ගමන්. දැන් නම් ආයි ඊට පස්සේ වැඩක් නැහැ. දැන් තියෙන කෙලින්ම ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාලා කාලා නිදා ගන්න. දාගන්න ලියනවා. මාව නෙමෙයි කියලා හිතනවා. ගිහිල්ලා බලන්න ඕනේ.